සිග්නල් තියනවද? හායි ළමයි, අද මම ඔයාලව මේ එක්කන් යන්න හදන්නේ හෝටන් ප්ලේස් වලට. හෝටන් ප්ලේස් වල අවුරුදු 12කට සැරයක් පිපෙන නිලු මල් පිපෙන කාලයයි මේ. මම මේ අවුරුද්දට හෝටන් ප්ලේස් යන දෙවනි පාර මේ. මගේ මේ ව්ලොග් එකට කලින් ව්ලොග් එකේ මං දාලා තියෙනවා මම කලින් හෝටන් ප්ලේස් ගියපු වීඩියෝස්. ඒ නිලුමල් පිපෙන කාලේ නෙවෙයි හින්දා නිලුමල් බලන්න තිබ්බේ නැහැ ඒ කාලේ. මම වීඩියෝස් වලින් දැක්කා හෝටන් ප්ලේස් වල නිලුමල් පිපිලා තියෙනවා කියලා. ඊට පස්සේ ආයෙත් අපි හෝටන් ප්ලේස් යන්න තීරණය කළා. එහෙනම් යමුද මගෙත් එක්ක හෝටන් ප්ලේස් වල නිලුමල් බලන්න? මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට යන ගමන් උණු එලකිරි එකක් බීලා යන්න. දැන් අපි මේ ඉන්නේ පට්ටිපොළ. මේ තමයි ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය. මෙන්න මේ හරියේදී තමයි අපිට මුලින්ම නිලුමල් දකින්න ලැබුණේ.
අපි දැන් හෝටන් ප්ලේස් වලට යන්න ටිකට් ගන්න තැනට ආවා. මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි අපිට ඇතුළට යන්න තියෙන්නේ. මේ ඔයාලට පේන්නේ එතනින් ඇතුළට ආව ගමන්ම තියෙන view එක. අපි මේ යන වෙලාවේ චුට්ටක් වහින්න ගත්තා. චූටි වැස්සක මේ වගේ view එකක් තියෙන පාරක යද්දි දැනෙන ෆීලිං එක අමුතුම ෆීලිං එකක්. අපි නෙළුමල් බලන්න නම් යන්න ඕනේ තොටුපළ කන්ද ට්‍රේල් එකේ. මෙන්න මෙතනින් තමයි තොටුපළ කන්ද ට්‍රේල් එක පටන් ගන්න. අපි මේ ට්‍රේල් එකේ උඩටම ගියේ නැහැ. අපිට උඩටම යන්න තරම් වෙලාවක් තිබ්බේ නැහැ. අපි ලෝකාන්තෙටයි බේකස් හැල්ලයි දෙකම බලන්න යන්න ප්ලෑන් කරන් හිටපු හින්දා මම මෙතන නම් මේ අමාරුවෙන් වගේ ඇවිදගෙන යන්නේ. මේ පාර හොඳටම මඩ වෙලා තිබ්බේ. හොඳටම ලිස්සන සුළුයි. බලන්නකෝ මේ හරිය ලස්සන. ලෝකාන්තේ බේකස් හැල්ලයි බලන්න වාහන නතර කරලා පයින් තමයි යන්න තියෙන්නේ. ඇතුළට යද්දී අපිට පොලිතීන් බෑග් වගේ දේවල් අරන් යන්න දෙන්නෙත් නැහැ. අපි ගෙනිච්ච බෑග් ඔක්කොම උස්සගෙන ඇවිදින්න අමාරු හින්දා එළිය තිබ්බ කැන්ටින් එකෙන් බෑග් තියලා තමයි ගියේ. බෑග් හෙල්මට් ඔක්කොම තියලා ගියේ. එතනදී බෑග් එකකට රුපියල් 50ක් ගත්තා. හෙල්මට් එකකටත් රුපියල් 50ක් ගත්තා. ටිකක් දුර පයින් ආවහම අපිට හම්බෙනවා වම් පැත්තටයි දකුණු පැත්තටයි හැරෙන්න පාරවල් දෙකක්.
මෙතනින් වම් පැත්තට ගියොත් අපිට ඉස්සරලාම ලෝකාන්තයට යන්න පුළුවන්. දකුණු පැත්තට ගියොත් අපිට ඉස්සරලාම බේකර්ස් ඇල්ලට තමයි යන්න වෙන්නේ. මෙතනින් වම් පැත්තට ගියොත් ඔයාලට පුංචි ලෝකාන්තයට ගිහිල්ලා ඊට පස්සේ බේකර්ස් ඇල්ලට ගිහිල්ලා අපහු මෙතෙන්ට එන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණු පැත්තෙන් යනවනම් බේකර්ස් ඇල්ලට ගිහිල්ලා ලෝකාන්තයට ගිහිල්ලා පුංචි ලෝකාන්තයට ගිහිල්ලා අපහු මෙතෙන්ට එන්න පුළුවන්. මම කලින් ආව වෙලාවේ නම් බේකර්ස් ඇල්ලට විතරයි ගියේ. අපිට ටයිම් තිබ්බේ නැහැ ලෝකාන්තයට යන්න. ඒකින්ද අපි දකුණු පැත්තෙන් ගිහිල්ලා බේකර්ස් ඇල්ල බලලා අපහු එහෙමම ආවා. මට දැනුණු විදිහට පුංචි ලෝකාන්තයට ගිහිල්ලා බේකර්ස් ඇල්ල බලලා එන එක තමයි ලේසි බේකර්ස් ඇල්ල ඉස්සරලා බලලා යනවට වඩා. දැන් අපි මේ ලෝකාන්තයට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ මම යන්නේ බේකර්ස් ඇල්ල ළඟට. මේ තියෙන්නේ බේකර්ස් ඇල්ල. බලන්නකො මෙතනත් වටේටම නෙළුමල් ගොඩාක් පිපිලා තියෙනවා. මේ විදිහට අපිට ආයේ නෙළුමල් පිපිලා තියෙනවා බලන්න වෙන්නේ තවත් අවුරුදු 12කින්.
මේක සැල්ල ගාවින්නම් අපහු වෙන වීඩියෝස් නම් වැඩි කරන්න බැරි වුණා. අපිට මුළු වටේම ගිහිල්ලා එන දුර ඔක්කොම 9 කිලෝමීටර් වගේ තියෙනවා. අන්තිම ටිකේදී නම් හරිම අමාරුවෙන් ආවේ මහන්සි. ඉන්න වීඩියෝස් ගන්න බැරි වුණා ගොඩක්. ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.